හායි වෙල්කම් බැක් ටු SH Vlogs. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. ඉතින් අදත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ high tea buffet එකක්. ඉතින් මේ තියෙන්නේ Water Sage Hotel එකේ අලුත් වුණු වෙනස් වුණු high tea buffet එක. ඉතින් මම මේ ඔයාලට මුලින්ම පෙන්නන්නේ මෙයාලගේ සෑන්ඩ්විච් කෝනර් එක. ඉතින් සෑන්ඩ්විච් varieties ගොඩක් තිබුණා. ඉතින් මේ සෑන්ඩ්විච් වල ෆිලිංග්ස් විදියට chicken, tuna, eggs, beetroot paste, basil paste, cheese ඒ වගේ දේවල් තමයි තිබුණේ. ඊළඟට මෙතන මිනි බ්‍රෙඩ් ඇන්ඩ් බන් කෝනර් එකකුත් තියෙනවා. ඒ වගේම සුප් කෝනර් එකකුත් තියෙනවා. ඉතින් ඊළඟට මෙතන මිනි හොට් ඩොග් පීසා වෙරයිටිස් දෙකක් තියෙනවා. ඒ වගේම මිනි ස්පයිසි නාසි එකක් තියෙනවා. ඒකත් හරිම රසයි. මේ තියෙන්නේ චිකන් ඇන්ඩ් පපායා ඩ්‍රෙසින් එකක් දාපු බන් එකක්. ඊළඟට සේවරි අයිටම්ස් විදියට ෆිෂ් රෝල් තියෙනවා, සොසේජ් රෝල් තියෙනවා, ග්‍රිල් චිකන් සොසේජ් තියෙනවා. ඒ වගේම ෆිෂ් බන්, වෙජි පැටි, එග් ඇන්ඩ් බේකන් පේස්ට්‍රි, ඊළඟට මෙතන තියෙනවා පොලොස් කට්ලට්ස්, වෙජිටබල් ස්ප්‍රිං රෝල්ස්. ඒවා තමයි මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න පූරි ලවර්ස්ලට මේ high tea එක ස්පෙෂල්. මෙතන තියෙනවා පානි පූරි. එයාලා අපට පූරි එකට ඒ අවශ්‍ය ඩ්‍රෙසින්ග්ස් දාලා එක හදලා දෙනවා. මේ කෝනර් එකේ තියෙන්නේ චිකන් ෂවර්මා wrap. ඊළඟට පොටේටෝ චිප්ස් තියෙනවා. සෝස් වර්ග දෙකක් තියෙනවා. ඊළඟට ස්පයිසි චිකන් ලොලිපොප් තියෙනවා. මේකත් හරිම රසයි. ටිකක් ස්පයිසි. ඉතින් අද අපි මේ ඇවිල්ලා ඉන්නේ ෆ්‍රයිඩේ දවසක. මේ high tea buffet එක ෆ්‍රයිඩේ, සැටර්ඩේ, සන්ඩේ දවස් 3ෙම තියෙනවා. හවස 3 ඉඳන් හවස 6 වෙනකන් තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලත් එනවා නම් කලින් හොටෙල් එකට කතා කරලා රිසර්වේෂන් එකක් දාන්න ඕනේ. ඉතින් මේ high tea buffet එකේ තිබුණ beverages ගැන කතා කරොත් hot and cold beverages තිබුණා. cold beverages විදියට ice tea, guava drinks, ice coffee, detox drinks වගේ option 4ක් තිබුණා. ඒ වගේම hot beverages විදියට tea and coffee තිබුණා. ඒ වගේම මෙතන මොහිතෝ ස්ටේෂන් එකක් තිබුණා. ඉතින් එතනින් අපිට මොහිතෝ එකක් ඕන නම් හදාගන්නත් පුළුවන්. අපි යමු ස්වීට් කෝනර් එක පැත්තට. ස්වීට් කෝනර් එකේ කේක්ස් වර්ග, කේක්ස් varieties ගොඩක් තියෙනවා. මේ high tea buffet එකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 5200යි net price එක per person. ඊළඟට මේ ඒරියා එකේ මෆින්, වියානා රෝල්ස්, කෝන්ස්, ඩෝනට් වගේ අයිටම්ස් තියෙනවා. ඒ වගේම ජෑම්, චොක්ලට් සිරප් තියෙනවා. අපිට ඒකට ඩ්‍රෙසින් කරගන්න. කට් ෆෘට්ස් තියෙනවා, පයිනැපල් ඇන්ඩ් පපායා. ඊළඟට මේ ඒරියා එකේ තියෙනවා කොකීස් කෑවුම්, නාරං කෑවුම්, දොදොල්, කේක් වගේ අයිටම්ස්. ඊළඟට මෙතනත් ආයේ තියෙනවා ජුජුබ්ස්, මාෂ්මෙලෝස්, කුකීස් වගේ අයිටම්.
ඉතින් ඕවරෝල් ගත්තම ගොඩක් ෆුඩ් අයිටම්ස් හොඳ ටේස්ට් එකට ඒ වගේම ෆ්‍රෙෂ් එකට තිබුණා. මෙතනින් අපිට වෆල්ස්, පෑන්කේක් වගේ දේවල් අපට කැමති විදියට ටොපින් එකක් දාලා හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තටම සූෂි ලවර්ස්ලටත් මේ හයි ටී එක ගොඩක් වටිනවා කියලා මට හිතෙනවා. මේ තියෙන සූෂි කෝන් එක. ඉතින් සූෂි වෙරයිටිස්ුත් කීපයක්ම තියෙනවා. ඒකත් එක්ක ඩිප් කරගන්න වසාබි, සෝයා සෝස් වගේ ඒවත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදියට තමයි අපේ මේ හයි ටී එක්ස්පීරියන්ස් එක ඉවර වුණේ. ඉතින් මේ හයි ටී එකේ තිබුණ හැම අයිටම් එකක්ම වගේ මම මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නුවා. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම තාමත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් බටන් එකත් ක්ලික් කරගෙන යන්න. තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට මෙන්නම් ඔයාලා ගාවට. එතකන් හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. බයි බයි.